පොත් පහකින් ජීවිතයට වටිනා පාඩම් පහක්. Atomic Habits. Small changes make a big difference. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයා කරන ලොකු දේවල් වලින් විතරක්ම නෙමෙයි. ඔයා දවස ගානේ පොඩ්ඩ කරන පොඩි දේවල් වල එකතුවෙන් ඔයාගේ අනාගතය හැදෙනවා. ඔයාගේ හොඳ පුරුදු ඔයාට හොඳ අනාගතයක් උදා කරනවා වගේම තමයි ඔයාගේ නරක පුරුදු ඔයාට නරක අනාගතයක් හැදෙන්න බලපානවා. Mindset. Failing is a part of learning. මේ පොත අපිට කියන්නේ පරාජය වීම කියන්නේ ඔයා යන ගමන නවත්තන්න ඕනි කාරණයක් නෙමෙයි. පරාජය කියන්නේ ඔයාගේ ගමනේ කොටසක්. පරාජය තුළින් දේවල් ඉගෙන ගන්න. පරාජයට කවදාවත් පැරදෙන්න යන්න එපා. Deep work. Avoid shallow work. මේ deep work පොතෙන් අපිට කියන්නේ ඔයා එක වැඩක් කරන ගමන් තව වැඩක් කරනවා නම් ඒ වැඩ දෙකම කරන ගමන් තවත් වැඩකට ඔළුව දානවා නම් ඒක වැරදි. එකපාර වැඩ 100ක් විතර බදාගත්තට පස්සේ එක වැඩක්වත් කරන්න බෑ. ඒ නිසා එක වෙලාවක එක වැඩකට විතර ફોකස් එක දීලා ඒ වැඩේ ඉවර කළා අනිත් වැඩේට යන්න. The 5 AM Club 20-20-20 rule. උදෑසන හිමිදිරි කාලය කියන්නේ ඔයාගේ දවසේ ඔයාට තියෙන වටිනාම කාලය. මොකද මේ වෙලාවේ distraction කියන දේ ඉතාමත් අඩුයි. මේ කාලේ තමයි ඔයාට ඔයාගේ ජීවිතේට වැදගත් දෙයක් එකතු කරගන්න පුළුවන් කාලය. මේ පොතෙන් ඔයාගේ හිමිදිරි කාලය ඉෆෙක්ටිව් විදියට ගත කරන්න පුංචි ටෙක්නික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ 20-20-20 rule කියන්නේ. මේ ටෙක්නික් එකෙන් ඔයාගේ උදෑසන කාලය විනාඩි 20 සෙට් 3කට වෙන් කරලා තියෙනවා. එක විනාඩි 20ක් ඔයා එක්සර්සයිස් කරන්න යොදවන්න ඕනේ. තවත් විනාඩි 20ක් රිෆ්ලෙක්ටිං වලට යොදවන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ආගම අදහනවා වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ අනාගතය ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. ඒකටත් ඔයා විනාඩි 20ක් යොදවන්න ඕනේ. අනෙක් විනාඩි 20 ලර්නින්. ඔයාට ඔයාගේ ගමන යන්න ඕනි කරන දේවල් ඉගෙන ගන්න. ඔයාට අලුත් දේවල් ජීවිතේට ඉගෙන ගන්න මේ විනාඩි 20 යොදා ගන්න කියලා මේ පොතෙන් කියනවා. Can't hurt me. Be your own hero. ඔයාගේ ජීවිතේ වීරයා විදිහට වෙන කාවවත් තෝරගන්න එපා. මොකද ඔයා තමයි ඔයාගේ ජීවිතේ ඉන්න වීරයා. වෙන කෙනෙක්ට ඔයාගේ ජීවිතේ වීරයා වෙන්න දෙන්න එපා. තමන්ම තමන්ගේ ජීවිතේ වීරයා වෙන්න. තමන් හරි විදිහට වැඩ කරලා දිනන්න උත්සාහ කරන්න. තමන්ගේ සාර්ථකත්වය තමන් විසින් හදාගන්න. වෙන කෙනෙක්ට කියලා තමන්ගේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්න එපා. තමන් තනියෙන් වැඩ කරන්න. තමන් තමන්ගේ ජීවිතේ වීරයා වෙලා තමන්ව දිනවන්න.